මාගම්පුර පුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැන ගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුන් දෙදෙනෙක් යතුරුපැදිය පෙරළී මාර්ගයේ ගමන්ගත් ටිපර් රථයක යටවීමෙන් එක් සිසුවෙකු ජීවිතක්ෂරපත් වී ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි. අම්බලන්තොට උඩ බැරගම මාර්ගයේ සිට බෝලාන දෙසට පස්පටවා මාර්ගයේ ගමන්ගත් ටිපර් රථයක ගැටීමෙන් සිසුන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය මාර්ගයේ ඇද වැටි ලොරියට යටවීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියා සිටී. මෙම අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් බෝලාන මහ විදුහලේ 11 වසරේ ඉගෙනු ලබන බෝලාන රුහුණු රිදියගම පදිංචි ආර්.එම්. සෙනෙත් අවිස්ක මියගොස් ඇති අතර එම විදුහලේ 11 වසරේ ඉගෙනු ලබන වික්‍රමසිංහ ආරච්චිගේ රීෂන් සෙනුමි තුවාල ලබා උඩ බැරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහලට මාරු කර ඇති බවයි පොලිසිය කියා සිටින්නේ. මේ සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවනු ලැබේ.